නමෝ බුද්ධාය. අද අපි අහන්න යන්නේ ලස්සන කෙටි කතාවක්. මේ කෙටි කතා සංග්‍රහයේ නම තමයි දන්සල. හරි. අපි එහෙනම් ඒ කෙටි කතාව අහමු. කලන මිතුරු සංසදයේ දන්සල් කමිටුව පාසලේ පන්ති කාමරයකට රැස්ව සිටියේ විය. ඔව්හු එළඹෙන වෙසක් පොහෝ දින පවත්වන දන්සල පිළිබඳව කතිකාවකදී සිටිය. මොනවාරි කරන්න කීයක් ඉතුරුද? සුරංග ඇසුවේ වියදම එස්ටිමේන්තු ගත කිරූ තාරක වෙතිනි. මොනවාරි කරන්න තියා ඌමනා බඩු ටික ගන්නත් සල්ලි මදි. තාරක කීවේ සියල්ලන්ගේම අවධානය ඒ කෙරේ යොමු කරවමිනි. අවුරුද්දට කිට්ටුවමනේ වෙසක් පොයාවේ. මිනිස්සුන්ට සල්ලි නැහැ. සමන්ත කීවේය. සුරංග තාරක අත තිබූ වියදම් ලේඛනය අතර ගත්තේය. පොල් වලට රුපියල් 8000 පොල් සල්ලි වලට ගන්න උඹලට පිස්සුද? ඔන්න මංගානි පොල් ගෙඩි 100ම දෙනවා. මේ 8000 පාටි කලෙක්ෂන් එකට දාපන්. උඹලා 11 දෙනාගෙන් 2000 ගානේ 22000යි. ඔක්කොම 30ක් තියෙනවා. ඇතින්නේ? සුරංග කීවේය. ඊට අකමැති සිතක් වූයේ තාරකට පමණි. එහෙත් තාරකද ඒ බවක් කෙලින්ම නොකීවේය. උඹට කොහෙන්ද පොල්? තාරක උඹට ඒකෙන් වැඩක් නැහෙනි. සුරංග ඒක කරાવી. සමන්තද සුරංගට එකතු විය. තාරක නිහඬව කරබා ගත්තේය. දන්සලට පෙර දින ගම්මේම කොස් එකතු කරන්නට වූයේද සුරංග සහ සමන්ත ප්‍රදාන කොටගත් කීප දෙනෙකු විසින්ය. පුතා මහත්තයාගේ ගෙදරත් කොස් තියෙනවා. සිරිපාල් අයියා කීවේය. එපා. කවුද මිනිහගේ වත්තේ පොල් කඩලලු? නයා වගේ ඉන්නේ. සුරංග සමන්තට රසක් ගසමින් කීවේය. සමන්ත සිනාසුනා පමණි. හවස් වෙද්දී ට්‍රැක්ටරයක් පිරෙන්න කොස් කිරිද මඤ්ඤොක්කා ගෝණි භාගයක් දරගෙන ඔවුන් දන්සල් භූමියට පැමිණියේ ජයග්‍රාහී ලීලාවෙනි. කවුද මයොක්ක දුන්නේ? තාරක ඇසුවේ සමන්තකිනි. දෙන්න ඕනද? තාරක දන්සල් වලට පොට්ට සෝමයාගේ හේනින් ගලව ගත්තා. ඌන් මොකුත් කියන්නේ නැහැ. බයිට් එකට බං. පිළිතුරු දුන්නේ සුරංගය. ඉල්ලගත්තා නම් ඉවරයිනි. තාරක තමන සතුට පළ කළේය. මගේ ළඟ ඉල්ලේ නැහැ කියලා උඹලා දන්නවනි. කිසිවෙකුට අවකාශයක් නොදී සුරංග කීවේය. තාරකද නිහඬ විය. පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දන්සල පැවැත්වමින් තිබින වලාවෙන්තොර අහසට නැගුණු වෙසක් සඳ සිය සොමි කිරණින් මිහිමඩල නහවන්නට විය. එවෙලෙහි දන්සල් පොලිමේ අඩුවක් නොවින. දන්සලට බොහෝ පිටිස් උදව් උපකාර කරන්නට විය. පිරිමි කාටත් ඇති තරමට කැමැති ලෙසින් සංග්‍රහ ලැබුණි. සමහරෙකු හොඳට වෙරි වී තැන තැන නිදන්නටද විය. කාන්තාවෝ වැඩපළ කිරීමෙන්ද බීමත් වූවන්ගේ දෙපැත්ත කැපෙන විසුරු කතාවලින්ද සතුටු වූහ. පිළිගත්තේ වුණොත් දැන් රෙදි ගලවලා ඉවරයි. පුතේ ඔය බිග්ගේ ලතෝණිය නවත්තලා හොඳට නැගලා යන සින්දුවක් දාපන්. සුරංග වෙනි ගොස් පරිගණකයේ අසල සිටි දරුවාට කීවේය. දරුවා අසල සිටි සුරංග දෙස බැලුවේය. "ඇයි බැරිද?" "නෑ පුළුවන්." සුරංගට බියපත් වූ දරුවා මවුසයට අත තැබුවේය. "සුරංග තාම අටරත් නැහැ. 9න් පස්සේ දාමු." තාරක දරුවා වලකමින් කීවේය. සුරංග ගියේ දරුවාට ටොක්කක් දැනගෙනය. දරුවාට වඩා රිදුනේ තාරකටය. කරන්නට දෙයක් නැත. හෙතෙම දරුවාගේ හිස අතගා සැනසුවේය. බොහෝ වේලාවක් ගත නොවිනි. හිස් බැරලයක් සොයාගත් සුරංග ඒට ගසමින් සින්දු කියන්නට පටන් ගත්තේ පාසලේ අනික් ගොඩනැගිල්ලේය. එකා දෙන්නා එතන රැඳී ගියේ කාන්දම් බලයට ඇදෙන බාල වර්ගයේ ලෝහමිනි. ගැහැණු පිරිමි ළමා වැඩිහිටි ભેදයක්ද නොවීය. කෑම උයන්නටද බෙදන්නටද ඉතුරු වූයේ 4 දිනක පමණි. ඒ පිරිස කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. තාරකට මහත් අපහසුතාවයක් ඇතිවිය. දන්සල නවත්තමු. හෙතම ඉතිරිව සිටි සගයෙකුට කියා දන්සලෙන් පිටව ගියේ සැඟව පලා යන්නට මාවතක් සොයමිනි. ටික දුරක් යද්දී පොලිමේ සිටි මිනිසුන්ගේ චෝදනා අවලාද හඬද අතරින් පතර හූ හඬද නැගින්නට විය. තාරකගේ හදවත දෙදුරු කළේය. සුරංගගේ බජවුව නැගලා ගියේය. බැරල් හඬ අතරට හිස් වූ බෝතල් වලට කුඩා ගල් කැට වලින් තට්ටු කිරීමෙන් නැගුණ හඬ මහ කරච්චලයකි. එහෙත් සියල්ලෝම එයින් වින්දේ මහා විශාල ආස්වාදයකි. දැන් කියවෙන්නේ කවුරුත් අසා ඇති සින්දු නොව. එකිනෙකාට සිතන පදවැල්ය. ඒවට බොහෝ විට පාදක වූ වචන වූයේ කොස්, හේරලි, පොල්, පුතා මහත්තයා, සෙවලයා, ලෝභයා වැනි වදන්නේ. මේ ගෙඩිය, හේරලි ගෙඩිය, අපේ සමන්තයාගේ ගෙදර හේරලි ගෙඩිය සුරංග කියන්නට විය. විසිල් හඬා අත්පොලසන් හඬ තීව්‍රව නැගුණි. වැල උනත් රසය, ඉතිං රසය ඒක දවසක්වත් කෑවොත් ඒ මට ඇතිය. විසිල් හඬට අමතරව හූ හඬක් නැගින. සමන්තගේ බිඳ ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තාය. සලාම්. සමන්ත අත වූ බෝතලේ බිම ගසා අඩිය බිඳ ගත්තේය. ඊළඟ මොහොතේ ගොදුරට පනින දිවියකුමින්
සුරංග වෙත කඩා පැන්නේය. විලාපාණ්ඩ කුණුහරුප බැන වැදුම් අතරින් සුරංගව නංවාගත් ලොරියක් වේගයෙන් රෝහල බලා ඉගිලුණි. සිද්ධිය ආරංචි වූ තාරක ගිය මගින්ම පාසල් බිමට පැමිණියේය. ඒත් කිසිවෙකුත් එහි නොවීය. පාසල් බිත්තිවල සහ බිම විශාල ලේ පැල්ලම්ය. තාරකගේ පපුව ගැහෙන්නට විය. හෙතම පස්සෙන් පස්සට ගියේ අඳුරු ලේ පැල්ලම් වලින් දැස් ඉවත් නොකරගෙනමය. විශාල නපුරක් සිදුව ඇත. හෙතම වහා අනෙක් පසට හැරුණේය. කොස්කටු පොල්කටු හාල්මැස්සන් ඔලුව ආදී අපද්‍රව්‍ය තාරකට සරදම් කරන්නාක් මෙන් කුඩා කඳු වශයෙන් ගොඩ ගැසී මග හරස් කරගෙන නැගී තිබුණි. ආහාරයෙන් නැගින පිළිණු ගඳ නාස්පුඩු වතුරින් ඇතුළුව තාරකගේ සිත තව තවත් වෙහෙතරපත් කරන්නට විය. සුළු වේලාවක් දැස් පියාගෙන නිසල්මන්ව සිටි තාරක දන්සැල පැවති ගොඩනැගිල්ලද පසුකොට පාර අයිනට ගියේය. මිනිසුන් නැවතීමට වැනුව බෞද්ධ කොඩියද බිම දමා ගොස් තිබුණි. හෙතම ඒ අතරගෙන ලීයෙන් කොඩිය ගලවා ගත්තේය. දෙපසර වනද්දී බිම ගෑවුණු කුඩියේ යට කොටස කළු පැහැගැන්වී තිබුණි. උඩ කොටසද අව පැහැගැන්වී තිබුණි. තාරක කොඩියගෙන සෝදන්නට විය. ඔබ පැහැය මදක් සීදී ගියද තද කළු පැල්ලම නම් එලෙසින්ම ඉතිරිව තිබුණි. පසු වදන කෙලෙස් වලින් සතුටු වෙමින් ඊටම වසඟව වෙසක් පොහෝ දිනයේ සමරන සමහරක් මිනිසිනි. ඔබ ඉතිරි කරගන්නේ කළු කර්ම, අකුසල කර්ම පමණි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.